ඉතින් කොහොමද මගේ යාළුවෝ ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා නේද? අද මම වීඩියෝ එකෙන් අරන් ආවේ අපේ හැම ගෙදරකටම වගේම නැතුවම බැරි දෙයක් ගැන. ඉතින් අපේ ගෙදර නම් කෑම රස වෙන්න ප්‍රධානම හේතුව මේ දේ තමා. ඉතින් රසට සුවඳට තුනපහ හදන්න කොහොමද කියලා තමා මං අද වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ආවේ. ඉතින් අපේ වීඩියෝ එක ඉවරනකම් බලන්නකෝ. ඔයාලටත් අදහසක් ගන්න පුළුවන්. කඩේ තියෙන තුනපහ පැකට් ගන්න නැතුව අමුද්‍රව්‍ය ටික අරගෙන ගෙදරින්ම මේ වගේ හදාගත්තොතින් කෑම රසවත් රස ගන්නලා ඔයාලගේ ආදරණීයන්ට පිළිගන්වන්න පුළුවන්. මං ගෙදර තුනපහ හදනකොට කොත්තමල්ලි ග්‍රෑම් 250යි, අබ ග්‍රෑම් 50කුයි, ඒ වගේම උළුහල් ග්‍රෑම් 50කුයි, සූදුරු ගන්නවා යාළුවනේ ටිකක් වැඩිපුර ග්‍රෑම් 100ක් වගේ, පරිප්පු ගන්නවා ග්‍රෑම් 50ක්. එතකොට කැකුළුහල් ග්‍රෑම් 50යි, ඒ වගේම මහදුරු ග්‍රෑම් 50කුයි. ඊට අමතරව කරපිංචයි කුරුඳු කොළ ටිකකුයි මං ගන්නවා. ඔන්න ඔය ටිකෙන් තමයි මං රසම රස තුනපහ එක හදාගන්නේ. ඉතින් මේ හැම දෙයක්ම හොඳින් හොදලා වතුර බේරෙන්න තියෙනවා. සෝදාගෙන වතුර බේරෙන්න තියාගත්ත හැම දෙයක්ම වෙන්වෙන්ව මම වෙනම පිඟන් වගේ මොනවට හරි දාලා හොඳින් අවුවේ වේරෙන්න තියෙනවා. මේ දේවල් ටික එහෙම තියද්දී මං කරපිංචයි කුරුඳු කොළ ටිකයි යාළුවනේ නිකන් පවනේ වගේ තමා වේලගන්නේ. නැත්තම් ඒ වගේ තියෙන සුවඳ නැති වෙලා යනවා. මෙන්න මේ ටිකත් මං ওই විදිහට දාගෙන ওই ටික මං අවුවෙන් තියන්නේ නැහැ යාළුවනේ. මෙන්න මේ ටික හොඳට මං අවුවෙන් වේල ගන්නවා. ඉතින් අපිට දවසක් දෙකක් වගේ යද්දී අවුවේ වේලෙනවා. ඔන්න ඊට පස්සේ ඒ වේලුණු ටික ඉස්සරෝම් මං කොත්තමල්ලි ටික බෙද ගන්නයි යන්නේ මේ. කොත්තමල්ලි ටික හොඳට එහා මෙහා කරලා බෙද ගන්න ඕනේ. එතකොට අපිට ඇති කියලා තේරෙනවා යාළුවනේ මේ කොත්තමල්ලි යට එක දෙක පුපුරනවා. ආන් ඒ වෙලාවට ඒ ටික අයින් කරගෙන භාජනයකට දාගන්නවා. ඊට පස්සේ මම පරිප්පුයි හාල් ටිකයිත් එකට බෙද ගන්නවා. මේ ටිකත් හාල් වල පාට වෙනස් වීගෙන ඉද්දි ඇති යාළුවනේ. ඉතින් මේ ටිකත් හොඳට එහා මෙහා බෙදගෙන අර ටිකටම දා ගන්න ඕනේ. ඊට පස්සේ මං සූදුරු ටිකත් එකතු කරනවා. සූදුරු ටිකත් නම් තාච්චියට දාපු ගමන් වගේ රත් වෙනවා යාළුනේ. ඊට පස්සේ මහදුරු ටිකක් දා ගන්නවා. ඒ දෙකම වැඩි වෙලා බදින්න ඕනේ නැහැ. ඉක්මනට රත් වෙනවා. ඊට පස්සේ මං උළුහල් ටිකක් බෙද ගන්නවා. උළුහල් ටිකත් චුට්ටක් රන්වන් පාට වෙනකම් බෙදගෙන ඒ ටිකත් මං අයින් කර ගන්නවා. අන්තිමේට මං අබ ඇට ටික බෙද ගන්නවා. අබ නම් ඉතින් දැන් තාච්චිය රත් වෙලා තියෙන හින්දා එක දෙක පුපුරාගෙන එද්දි මං අයින් කර ගන්නවා. ඔන්න දැන් හරි යාළුවනේ මේ ටිකටම අපි දැන් හොඳින් වේලුණු කරපිංච ටිකයි කුරුඳු කොළ ටිකයිත් එකතු කර ගන්නවා. ඉතින් අපිට මේ ටික ඕනනම් කලවම් කරගෙන ගෙදරම බෙන්ඩර් කරගන්න පුළුවන්. එහෙමත් කරගන්න පුළුවන්. නැත්නම් ඔයාලගේ ළඟ මෝලක් තියෙනවා නම් එතෙන් අරන් ගිහින් පිටි කරගන්නත් පුළුවන්. ඉතින් යාළුවනේ ඔන්න මම පිටි කරගත්තා. හරිම සුවඳයි. හරිම රසයි. ඉතින් කෑම වලට එකතු කරාම ඔයාලත් වෙනස් විදිහකට නම් මේ වෙනකන් තුනපහ හැදුවේ මේ විදිහට try කරලා බලන්න. හරිම රසයි. ඔයාලගේ අදහස් ඉතින් කමෙන්ට් එකකින් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝම සතුටෙන් පරිස්සමෙන් ඉන්න.